අයුබෝවන් සැමට මම ජෝතිෂවේදී ගුප්තවේදී ගයන් සංජීව කොස්සෝවිට ගම්පහ. මම අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ දෙවියන් වන්දනාමාන කරන විදිය හරිද නිවැරදිද කියන එක. ගම්බාර දෙවියන් වඳිනවා හරිද? මම ඔයාලට අද ගම්බාර දෙවියන් නිවැරදිව වඳින ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මතක තියාගන්න ගම්බාර දෙවිඳුන් නිවැරදිව වඳිනකොට අපි මේකට කියනවා දෙවියන් හරියට යහන් ගත කරගන්නවා කියලා. කොහොමද හරියට යහන් ගත කරගන්නේ? ඒ මෙහෙමයි. ගම්බාර දෙවිඳුන් අපි ඉස්සරෝම වඳිනකොට මතක තියාගන්න මුලින්ම ඒ භූමිය අවට හොඳට පිරිසිදු කරගන්න. ඊට පස්සේ පුළුවන් නම් කහදියරයට දෙහි බින්දු කීපයක් මිශ්‍ර ජලය ඉසින්න. පුළුවන් නම් ඒ අවට ඒකෙන් හොදන්න. එහෙම හොදලා හොඳට දුම් ටිකක් අල්ලන්න. මේකට විශේෂයෙන් සකසගත් දුමක් නම් ඊටාම වටිනවා. ඖෂධ වර්ග වලින්. නැත්තම් සාම්බ්‍රාණි දුම් උනත් කමක් නැහැ. හරි. ඒ ආකාරයෙන් කරලා ඊට පස්සේ අපි තෙල් මල් පහන් කපුරු ඒ ආකාරයේ පුදලා දෙවියෝ වන්දනාමාන කරනවා. මතක තියාගන්න ගම්බාර සිද්ධ සූනියන් වහන්සේට තැඹිලි ගෙඩියක් ඔඩ්ඩි සූනියන් දෙවියෝ රාජ්‍ය උත්තමයන් වහන්සේ උදෙසා විලිඳ පොරි කැවුමක් කොකිසයක් වුණත් තිබ්බත් කමකුත් නැහැ. ඒ විදියට පුද සහිතව වන්දනාමාන කරන්න. කරනකොට මුලින්ම අපි වඳිනවා චිවමස්තු නමෝ රාමං කන්දසේනා සමාගමක් වඩික තන්ත්‍රී මණිකණ්ඨක් කියලා මතක තියාගන්න. ප්‍රථමයෙන් දේවතා ආරාධනාව කරන්න. දේවතා ආරාධනේ ඒක කියලා කරාට පස්සේ අපි ඊට පස්සේ තව චිවමස්තු අපි කවුරුත් දන්න දෙයක්නේ. ඊට පස්සේ අපි දේවතා ආරාධනයට මෙන්න මේකත් කියන්න අර දලිත මකුටක දලිත චාටක දරවරණා හස්තක යස්ටින් නවමිනි කිරණික රජතය වර්ණිත ශාටක උත්තර දාර සුභම් දවලිත හයවාන හනකෘත සතතය ජනෝපකාරී සංචාරං සුරනර උරංගා සුරස කලාජන පූජිත ග්‍රහමාදී ප්‍රත්‍යම්. එය කියලා දේවතා ආරාධනය කරන්න. ඊට පස්සේ මතක තියාගන්න ඊට පසුව දෙවියන් වහන්සේට ඔඩ්ඩි සූනියන් ගම්බාර දෙවිතුන් උදෙසා දිස්තියක් කියන්න. දිස්තියකින් ආරාධනා කරන්න. හරි. අපිට සාමාන්‍යයෙන් ඕන් ඉන්දීර වඩික නවනීල දිස්ටි වවා ආතාල දිස්ටි වවා පාතාල දිස්ටි වවා ශ්‍රී විෂ්ණු දිස්ටි වවා කන්දක් කුමාර දිස්ටි වවා ඔඩ්ඩි රෝඩ මනුමකට වයි රෝඩ ඉතින් ඉරහඳ වේවුලුවාගෙන වරෙන් ඔය වගේ දිස්තියක් කියන්නත් පුළුවන්. නවනීල දිස්තිය වගේ එකක්. හැබැයි මතක තියාගන්න කියන දිස්තියට අනුව පුදතරන් තබන්නත් අමතක කරන්න එපා. නැත්තම් පොඩි දිස්තියකින් ආරාධනා කරන්නත් පුළුවන්. ඒ විදිහට ඉස්සරෝ මරක කියලා වන්දනාමාන කරලා ඊට පස්සේ දිස්තියකින් ආරාධනා කළා. ඊට පස්සේ දැහැන් හත කියන්න. අපි විවිධ දැහැන් වර්ග තියෙනවා. ඔඩ්ඩි සූනියන් දෙවි රාජෝත්තමයන් වහන්සේ ගම්බාර දෙවියන් උදෙසා ගම්බාර දෙවියන්ට සාමාන්‍යයෙන් ඕං රාං රීම් මරුක් කඩල් මුක්කඩල් ඉදිත්‍රාම් ශ්‍රීම් කදිරම් මේ අරිපුල්ලේ මුරුවා නාගභූෂණ වරවර නමක් ඕං ඔය වගේ දැහැන් හතක් කියලා ආරාධනා කරන්න පුළුවන්. මතක තියාගන්න. එතකොට අපි වන්දනාමාන කරා ආරාධනාව කරා දිස්තියකින් ආරාධනා කරා ඊට පස්සේ දැහැන් හත කිව්වා. ඊට පසුව මතක තියාගන්න මල්යහන් කවි ටිකක් කියන්න ඕනේ. මේ මල්යහන් කවි ටික කියනකොට මතක තියාගන්න දෙවි හාමුදුරුවන් වහන්සේගේ ගම බිම කොහෙද? මවපියා කවුද? අන්න ඒ වගේ තොරතුරු ඇතුළත් වෙන යහන් ආරාධනාවක් නම් මල්යහන් කවි ටිකක් නම් ඊටාම වටිනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔඩ්ඩි පුවතේ අර එහෙම සඳහන් වෙනවා උන්වහන්සේ කොහේ ඉඳන් කොහෙට ආවද කොහොමද ආවේ ඒ ආකාරයකින් අම්මා තාත්තා කවුද ඒ වගේ තොරතුරු අන්න ඒ විදිහට ඒ තොරතුරු ඇතුළත් විදිහට
අදාළ මල්යහන් කවි ටිකක් නම් හොඳයි. සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ කවිය බලන්න. යවුද ගිරි නම් විසව කුසයෙන් උපන් නොඩ්ඩිස දේවතා සබඳ පිරිවර සමග මුළු රට ඇවිද තෙද බල පෙන්නතා සුවඳ දුම්මල සඳුන් කස්තුරි කපුරු පිනිදිය දොළ දෙතා නිබඳ දෙන පුද බලාතුර රකින් නොඩ්ඩිස දේවතා. දැන් මේකේ කියවෙනවා යවුදගිරි බිසව අම්මා ගැන සඳහන් වෙනවා නේද? එතකොට මෙන්න මේ වාගේ අම්මා තාත්තා ගැන අර හිමේ එයාගේ ගම බිම කොහෙද ඒ ආකාරයේ මල්යහන් කවියක් නම් ඊටාම හොඳයි. මේක තියාගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ඊටාම නිවැරදිව දෙවියන් වන්දනාමාන කරන්නේ, යහන් ගත කරන්නේ. දේවතා ආරාධනාව කරා. ඊට පස්සේ දිස්තියක් කිව්වා, දැහැන් හත කිව්වා. ඊට පස්සේ මල්යහන් කවි ටික කිව්වා. මේවා කියනකොට මතක තියාගන්නේ පුද ටිකත් හරියට තියලා තියන්න ඕනේ. තෙල් මල් හඳුන් කූරු ටික තැඹිලි ගෙඩියක්, එතකොට කැවිලි මොනවා හරි නම් නැත්තම් විලඳ පොරි නම් ඒ වගේ දෙයක් තියෙනවා නම් බොහෝම හොඳයි. උන්වහන්සේ වැඩියට පස්සේ යම් උන්වහන්සේට භෝජනයක් නැත්තම් පිදේනියක් නැත්තම් මොනවා හරි උන්වහන්සේට එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒවා එතකොට තියෙනවා නම් උන්වහන්සේ සතුටු වෙනවා. අන්න එහෙම සතුටු වුණාම ඔය බලාට ඔගබලාගේ යහනට ආශිර්වාද කරනවා. ඊට පස්සේ මේ ආකාරයෙන් ආරාධනා කළා මල්යහන් කවි කියලා වුණාට පස්සේ උන්වහන්සේට මේ ඔබලාගේ කාරණේ කියන්න පුළුවන්. තව ඕනනම් ඉතින් මෙහෙමද අපි ගම්බාර දෙවිඳුන්ට නම් මේ ආකාරයෙන්ුත් කියන්න පුළුවන්. ගමක් ගමන්නේ අංගම් පාස වැඩවත්තානේ කරන්න ආව සිද්ධ බලකාර නම්බුකාර ගම්බාර සිද්ධ සෝනියන් වහන්සේට කියලා ඔන්න ඔය ආකාරයෙන්ට තව ආරාධනාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ අදාළ කාරණේ ඊට පස්සේ කියන්න කියලා ඉවර වෙලා හොඳින් උන්වහන්සේට ඔබලාගේ කටයුතු ඉවර වුණාට පස්සේ උන්වහන්සේට හොඳ ආකාරයකින් පින් අනුමෝදන් කරන්න. ඔඩ්ඩිසූනියන් දෙවි හාමුදුරුවන් වහන්සේට ගම්බාර දෙවියන්ට හොඳ ආකාරයකින් පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කළා උන්වහන්සේගේ යහන කරා වඩින්න කියලා උන්වහන්සේට කියන්න. මතක තියාගන්න ගම්බාර දෙවියෝ තව තැනක මෙහෙම තනන්න. සාමාන්‍යයෙන් ගම්බාර දෙවියෝ ඇවිල්ලා ඔඩ්ඩි වඩික දේශයෙන් ආපු දෙවි කෙනෙක්නේ. ඔඩ්ඩි වඩික දේශයෙන් ඇවිල්ලා ලංකාවට යක්ෂයෙක් විදිහට ඇවිල්ලා අර පත්තිනි මෑනියෝ යම් කිසි මතුරුපු මාලයක් දාලා ඊට පස්සේ දේවත්වයට පත් වුණා කියන කතාවනේ තියෙන්නේ. එතකොට තව තැනක මට මෙන්න මෙහෙම සටහන් වෙලා තියෙනවා. ගම්බාර දෙවිඳුන් මහා බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ අනවරම් පිට ග්‍රාමාරක්ෂක සේවයේදී ඉන්නවා කියලත් මට යම් පොතක හමු වෙලා තියෙනවා. මේවා ඉතින් විවිධ දෙවි හාමුදුරුවෝ ගැන කරුණු කාරණා තියෙන ඔබ වහන්සේ ඕගොල්ලොත් ඉතා හොඳින් මේ දේවල් සොයලා බලලා කටයුතු කරන්න. ඒකේ කියනවා මහා බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අනවරම් පිට ග්‍රාමාරක්ෂක සේවයේදී සිටින්නා වූ කියලා ඔන්නෝම යම් තැනක සඳහන් වෙනවා. ඒවත් නිවැරදි වෙන්න පුළුවන්. මොකද මම මෙහෙම කියන්නේ ගම්බාර දෙවි හාමුදුරුවෝ ගන්නකො පෙනුම ගම්බාර දෙවියන් වහන්සේගේ ඝන රැවුලක් තඹ පොතක් දරනවා. ඝන රැවුලක්. එතකොට පැංගෙන්ඩියක් දරනවා. මේ ලක්ෂණ සමානයි මහා බ්‍රහ්ම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට. උන්වහන්සේත් පැංගෙන්ඩියක් දරනවා, තඹ පොතක් දරනවා, ඝන රෝම රැවුලකින් යුක්තයි. ඉතින් මට යම් ආකාරයකදී මේක ඇත්ත කියලා හිතෙනවා. නමුත් මම එහෙමම කියන්නේ නැහැ. නමුත් මේක ඔබලාගේ බුද්ධිමය සංවාදයට නතුයි. ඕගොල්ලෝ මේක අවබෝධයෙන් කරන්න. ඔඩ්ඩි වඩිග අපි කියනවා අවපක්ෂයට පුරපක්ෂයට ගම්බාර දෙවිඳුන් කියලා. මේක ඉතින් හොඳ ආකාරයකින් කරුණු සොයා බලලා කරන්න ඕනේ යදක් මම මට ලැබුණු යම් තොරතුරක් තමයි කිව්වේ. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි ඇති ගම්බාර දෙවිඳුන් කොහොම නමුත් ඔඩ්ඩි සෝනියන් දෙවිඳුන් ගම්බාර දෙවිඳුන් හරියාකාරව වන්දනාමාන කරන්නේ කොහොමද මතක තියාගන්න. ආරාධනාව කරා, දිස්තිය කිව්වා, දැහැන් හත කිව්වා, මල්යහන් කවි ටික කිව්වා.
ඊට පස්සේ ඕගොල්ලන්ට අදාළ කරුණු කාරණාව කිව්වා. ඒ ටික ඉවරුණාට පස්සේ උන්වහන්සේට පින් අනුමෝදන් කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඔය ආකාරයට නිවැරදිව වන්දනාමාන කරන්න ඕගොල්ලන්ගේ කරුණු ඉෂ්ට සිද්ධ වෙනවා නියතයි. එහෙනම් සැමට අවසරයි. මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක ගුප්තවේදී ගයාන් සංජීව කොස්සෝවිට ගම්පහ. සැමට තෙරුවන් සරණයි.